හරි පුතේ ඔයාලට පොරොන්දු වුණු විදිහටම මම මේ පද්ධතිය ගැන ඉක්මනට පොඩි අදහසක් දෙන්න යන්නේ. මුලින්ම මම ඔයාලට කතා කරලා දෙන්න යන්නේ මූත්‍ර වාහිනී පද්ධතිය ගැන. හරිද? එතකොට මේ මූත්‍ර වාහිනී පද්ධතිය කියන කතන්දරය මුලින්ම ඔයාලා බහිස්රාවය කියන්නේ මොකක්ද? බහිස්රාවී ද්‍රව්‍ය කියන්නේ මොකක්ද? පරිවෘත්තීය ක්‍රියා කියන්නේ මොනවද කියන එක ඔළුවේ තියෙන්න ඕන. මොකද පුතේ මුලින්ම පරිවෘත්තීය ක්‍රියාවක් කියලා කියන්නේ. පරිවෘත්තීය ක්‍රියාවක් කියලා කියන්නේ අපේ ඇඟ මෙහෙම තියනවා නම් ඇඟේ තැන් තැන් වල නෙමෙයි පුතේ. ඇඟේ සෛලයක් ඇතුලේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව රසායනික ප්‍රතික්‍රියාවකට තමයි අපි පරිවෘත්තීය ක්‍රියාවක් කියලා කියන්නේ. හරිද? එතකොට මේ ඇඟේ සෛලයක් ඇතුලේ සිද්ධ වෙන මෙන්න මේ කියන පරිවෘත්තීය ක්‍රියාවලදී හරි නිපද වෙන්න පුළුවන් අපිට ප්‍රයෝජනවත් ඵල මෙන්ම නිෂ්ප්‍රයෝජ්‍ය ඵල. හරි. ප්‍රයෝජනවත් මෙන්ම නිෂ්ප්‍රයෝජ්‍ය ඵල නිපද වෙන්නත් පුළුවන්. එතකොට මේ නිෂ්ප්‍රයෝජ්‍ය ඵල තමා පුතේ කියන්නේ පරිවෘත්තීය ක්‍රියා. මොනවාද මේ සෛලය ඇතුලේ සිද්ධ වෙන ප්‍රතික්‍රියා වලට අපි කිව්වේ පරිවෘත්තීය ක්‍රියා. පරිවෘත්තීය ක්‍රියා. මෙන්න මේ පරිවෘත්තීයක පරිවෘත්තීය ක්‍රියාවක නිෂ්ප්‍රයෝජ්‍ය ඵලයකට තමයි පුතේ අපි බහිස්රාවී ඵලයක් කියලා කියන්නේ. මොන ඵලයක්ද? බහිස්රාවී ඵලයක්. බහිස්රාවී. එතකොට මේ බහිස්රාවී ඵල දේහයෙන් පිට කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා මොකක්ද? බහිස්රාවය කියලා. මොකක්ද ඒකට කියන්නේ අපි බහිස්රාවය. හරි. එතකොට මේ බහිස්රාවය කියන එක ඇතුලේ පුතේ අපේ ඇඟේ හැදෙන කිමිකල් මෙච්චරයි කියලා කියන්න බෑ එළියට දාන්න පුළුවන්. සෑහෙන ගොඩක් හැදෙනවා. එතකොට එතනින් අපි මේ මූත්‍ර වාහිනී පද්ධතිය කියන්නේ මූත්‍ර විදිහට පිට කරන්නේ මොනවාද? හරිද? නයිට්‍රජනීයම බහිස්රාවී ද්‍රව්‍ය. නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය. හරි. නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය තමයි අපි මේකෙදි මූත්‍ර විදිහට පිට කරන්නේ. හරි. එතකොට මේ මොනවාද බහිස්රාවී ද්‍රව්‍ය පිට වෙරෙන්න පුළුවන් ක්‍රම? මූත්‍ර විදිහට වග්ගඩු වලින් පෙරෙනවා. ඊට පස්සේ දහදිය විදිහට සමෙන් පෙරලා යනවා. සහ ප්‍රාශ්වාස වාතයේ විදිහට පෙනහළු වලින් පෙරලා යනවා. නාසයෙන් හැම නේපුතේ පෙනහළු වලින්. හරි. එතකොට මූත්‍ර පිට වෙන්නේ මූත්‍ර මාර්ගයෙන් නෙමෙයි පිට වෙන්නේ මූත්‍ර මාර්ගය. හැබැයි මූත්‍ර අපි නිදහස් කිරීම බහිස්රාවය සිද්ධ කිරීම කරන්නේ වග්ගඩුවේ. හරි. ඒත් අපි දැන් බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මම දැන් ඔයාලට කිව්වා පරිවෘත්තීය ක්‍රියාවක් කියන්නේ පුතේ සෛලයක් ඇතුලේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්. එතකොට අපේ ඇඟේ සෛල මෙච්චරයි කියලා කියන්න බෑ. මෙතනයි අතනයි කියලා කියන්න බෑ. මුළු ඇඟේම සෛල ඇතුලේ විදියට ප්‍රතික්‍රියා වෙලා ඕනෙත් දේවල් හැදෙනවා. ඒතකොට පුතේ මුලින්ම වෙන්නේ ඔය ඕනෙත් දේවල් ඔක්කොම අපේ හෘදේ වස්තුවට එකතු වෙනවා. ඒ හෘදේ වස්තුවෙන් ඔය ලේ ටික, ඒ කියන්නේ සංස්ථානික මහා ධමනී එන මහා ධමනිකා වලින් හරි ඔය ලේ ටික අරගෙන එනවා ඇඟේ පල්ලෙහා කොටසට. ඇඟේ පල්ලෙහා කොටසට කියලා කියන්නේ මම දැන් අපි මූත්‍ර වාහිනී පද්ධතිය ගැන කතා කරන නිසා මෙන්න මේ වග්ගඩු දෙක ආශ්‍රයයට තමයි මේ දෙක අරගෙන එන්නේ. මම ඔක්කොම අදින් නිල් පෑන් රතු පෑනින් ඒක හිතන්න එපා. හරි. කොහොමද දමන රතු පාටින් ඉන්නේ? එතකොට මෙන්න මේ කියන දමනියෙන් පුතේ වකුගඩු දෙකට රුධිර නාල මෙන්න මේ විදිහට වෙන් වෙලා යනවා. ඒකට රුධිරය යවලා ඉතුරු රුධිරය අරගෙන පල්ලෙහාට මෙහෙම යනවා. තමයි ඒක වෙන්නේ. හරි. දැන් මොකද වෙන්නේ? මේ රුධිරය මෙන්න මේ වග්ගොඩ ඇතුළට ගිහිල්ලා පුතේ පෙරීමේ ක්‍රියාවට ලක් වෙනවා. ඒ පෙරීමේ ක්‍රියාවල අපි හිමීට කතා කරමු. හරි. ඊට පස්සේ පෙරීමේ ක්‍රියාවලියේ ලක් වුණායින් පස්සේ මූත්‍ර හැදෙනවා. හැදෙන මූත්‍ර පුතේ මූත්‍ර වාහිනී කියන බටවලින් මොනවාගෙන්? මූත්‍ර වාහිනී කියන බටවලින් හරි. මූත්‍ර වාහිනී කියන බටවලින් මෙන්න මෙහෙම බෑග් එකකට අරගෙන එනවා. මේවා මූත්‍ර වාහිනී. මූත්‍ර වාහිනී වලින් හැදෙන මේ බෑග් එකට මොකක්ද අපි කියන්නේ? මූත්‍රාශය. මේ මූත්‍රාශය පිට අන්තිමේට එක වෙලාවක මූත්‍ර මාර්ගයෙන් මූත්‍ර පිට කිරීම සිද්ධ වෙනවා. හරි පුතේ. දැන් ලේ ආවා, පෙරුණා, මූත්‍ර හැදුණා ගියා. කොයිතර අර පෙරීලා හොඳට ඉතිරි වෙච්ච ඉදිරිය. ඒ ටික පුතේ යහපා වෘක්කීය ශිරා වලින් හරි. ඒ ටික වෘක්කීය ශිරා වලින් මෙන්න මේ විදිහට නැවත දේහය තුළට අරගෙන යනවා. හරි වෘක්කීය ශිරා. එතකොට මේක ඇවිල්ලා පුතේ සම්බන්ධ වෙන්නේ අපේ අදර මහා ශිරාවට ගිහිල්ලා. අදර මහා ශිරාව දෙහි පහළ කොටසෙන වග්ගඩු කියලා කියන්නේ. මේක ඇවිල්ලා මහා ධමනිය. මහා ධමනිය. එතකොට ওই විදිහට තමයි අපේ මූත්‍ර වාහිනී පද්ධතිය කියන එකේ කොටස් නම් කිරීම සිද්ධ වෙන්නේ. මම ඊළඟ වීඩියෝ එක ඔයාලට දාන්නම්. මේ මූත්‍ර වාහිනී පද්ධතියේ වකුගඩු ඇතුලේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියන එක.